අයිබෝන් සුබ දවසක් මගේ යාළුවෝ හැමදෙනාටම ඊයේ අපි රෑ 2ට වීඩියෝ එකක් අප්ලෝඩ් කළා. ඒක උදේ 5ට වගේ තමයි ඔබට බලන්න අවස්ථාව ලැබුණේ. ඒකෙදී අපි පැහැදිලිව කිව්වා අද දවසේ මහින්ද රාජපක්ෂ මහත්තයාට මොකද්ද වෙන්නේ කියලා. ඒ කියපු දේ ඒ විදිහටම වෙලා තියෙනවා. ඒ පිළිබඳ කිසි ඩවුට් එකක් නැහැ. අද අපි සලකා බලන්නේ මූලික සාධක දෙකක් පිළිබඳව. ඒ තමයි විපක්ෂයට විශේෂයෙන්ම මේ මහින්ද මහත්තයාගේ පාර්ශවයට මහින්ද මහත්තයා ගලවා ගැනීමත් ඒ වගේම ආණ්ඩුවට රුපියල ගලවා ගැනීමත් කියන විශාල අභියෝග දෙකක් මෙතෙන්දී අපි සලකා බලමු. ඔය ශ්‍රී ලංකා එයාලයින් එකට සිද්ධ වෙච්ච මූල්‍යමය පාඩු සහ කීර්ති නාමයට වෙච්ච පාඩු පිළිබඳව අපි 2021 Icon for you කියන නාලිකාව ඔස්සේ වීඩියෝස් මාලාවක් ගෙනාවා. පළවෙනි වීඩියෝ 5 ඇතුලේ ශ්‍රී ලංකා එයාලයින් එකට එදා ඉඳපු දේශපාලන හිතවතුන් ඥාතීන් කළ විනාශය අපි කතා කළා. ඒ කතා කළේ කිසිම දේශපාලන සම්බන්ධයක් නැතුව මොකද මේ අපේ රටේ ජාතික ධනය. එතකොට 2013 සිදුවෙච්ච ගනුදෙනුවක් සම්බන්ධයෙන් අන්තර්ජාතිකව හෙළිවෙච්ච මූල්‍ය වංචා සහ මුදල් විශුද්ධිකරණය තුළ මුදල් විශුද්ධිකරණය කියන්නේ කළු සල්ලි සුදු සල්ලි බවට පත් කරන ක්‍රියාවලිය මේ වන විට කපිල චන්සේන මහත්තයා මිය ගිහින් තියෙනවා. අපි දන්නේ නැහැ ඒක සියදිවි විනාශ ගැනීමක්ද මොකක්ද කියලා. කොහොම වුණත් එතුමා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගිහිල්ලා කට උත්තරයක් ලබා දුන්නා. හිටපු ජනපති මහින්ද මහත්තයාට අවස්ථා 3කදී රුපියල් මිලියන 60 කෝටි 6ක් ලබා දුන්නේ නැහැ කියලා. පස්සේ මං හිතන්නේ ආපහු දිරුම් ප්‍රකාශයක් දීලා එතුමගේ නීතිඥයා මගින් මේක තග දාලා ගත්ත ප්‍රකාශනයක් හැටියට මං හිතන්නේ ඒක නැවත ඉල්ලාස් කරගත්තා. ඒවා කෙසේ වෙතත් යම් පුද්ගලයෙක්ගේ නමක් සඳහන් වුණාම ඔහුගෙන් සාක්ෂි විමසීම සාමාන්‍ය දෙයක්. ඉතින් ඒ නිසා ඒකෙදී අද දවස තුල මහින්ද මහත්තයා අත්අඩංගුවටපත් වෙන්න කිසිදු හැකියාවක් සම්භාවිතාවක් නැහැ. අපි ඒක ඉතා පැහැදිලිව බොහොම සියුම්ම කතා කරලා තියෙනවා. ඒතර මේකෙදී රටේ නීතිය ආධිපත්‍ය රකින්නේ කෙසේද කියන එක පිළිබඳ නීතිය හැමෝටම සමාන කරන්නේ කොහොමද කියන එක පිළිබඳව විශාල අභියෝගයක් තියෙනවා. මොකද ලාංකීය සමාජය තාමත් වැඩවසම් ලක්ෂණ සහිත ඒ වගේම අර මානව බැඳීම් සහිත තත්ත්වයක් තමයි තියෙන්නේ. දැන් උදාහරණයක් හැටියට අතම ස්ථානයේ ඇති වෙච්ච ප්‍රශ්නදී වුණත් ඒකේ කොච්චර සාක්ෂි එලිපිට පෙන්නුවත් අපේ සිංහල බෞද්ධ ජනතාව බොහොම දෙනෙක් ඒක පිළිගන්න කැමති නැහැ. ඒ කියන්නේ අටම ස්ථානයේ හාමුදුරුවෝ පිළිගත්තත් ඒ හාමුදුරුවෝ වෙනුවෙන් පෙනී ඉන්න සදහැවත් දායකයෝ ඒක පිළිගන්න කැමති නැහැ. ඕකම තමයි මහින්ද මහත්තයාට වෙච්ච තත්ත්වය. මහින්ද මහත්තයා ඕක මන් දන්නේ නැහැ කළාද නැද්ද කියලා පිළිගත්තත් පාක්ෂිකයා ඒක පිළිගන්නේ නැහැ. ඒකෙන් පේන්නේ අපේ සමාජයේ නොදියුණු බවක් නෙවෙයි. අපි තාමත් හදවතින් ජීවත් වන ජන සමාජයක්. ඒක හොඳ නෑ කියන්නෙත් නෑ මම. මොකද මිනිසුන්ගේ මානව බැඳීම්, පෞරුෂයන් වටා එකතු වීම, අතීතයේ දක්වපු විවිධ තමන්ගේ දායකත්වයේ සැපීම්, යුද ජයග්‍රහණ වගේ සියල්ල ඇතුලේ නීතියේ ආධිපත්‍ය කොහොමද රකින්නේ කියන එක පිළිබඳ විශාල ගැටලුවකට ලංකාවේ සමාජය අද මුහුණ පාලා තියෙනවා. ඒක දේශපාලන එක්කත් ජ්‍යොතිර්විද්‍යාවක්වත් මොකක්වත් නෙවෙයි. ඒක තමයි සමාජ ඇත්ත. ඉතින් ඒ පැත්තෙන් ඒ පාර්ශවයට මහින්ද මහත්තයා නිදොස් කොට නිදහස් කරගන්නේ කෙසේද කියන අභියෝගය තියෙන වගේම ආණ්ඩුවට මේ වෙලාවේ නැවත තාවකාලික අභියෝගයක් මතුවලා තියෙනවා. ඒ තමයි රුපියල රැකගන්නේ කෙසේද කියන එක පිළිබඳව. මොකද ඔබ දකින්න ඇති මේ දින 3ක වගේ කාලයක් තුල මාධ්‍ය තුල පැහැදිලිව සංසරණය වන පෝස්ට් එකක් තමයි අපේ නිල සංචිත 3.8කින් පහත වැටුණා කියන එක. ඒක අපි බලාපොරොත්තු වෙච්ච එකක්. ඒකට හේතුව ගෝලීය වශයෙන් ඇතිවෙච්ච කම්පන, තෙල් මිල ඉහළ යාම සහ රට ඇතුළට විදේශ විනිමය ලැබීම් පහත වැටීම, මේ දෙකේ අවසාන රිසල්ට් එක ඩොලර් ලෙවල් එකේ පහත වැටීමක් සුළු වශයෙන් සිද්ධ වෙලා තියෙනවා.
මේක අපිට කළමනාකරණය කරන්න පුළුවන්. ඉතා පැහැදිලිව පුළුවන්. හේතුව 2022 ඇතිවෙච්ච තත්ත්වයයි මේකයි හාත්පසින්ම වෙනස්. 2022 උනේ අපේ නිල සංචිත බිඳුවටම. ඒ කියන්නේ තෙල් නැවකට මුදල් ගෙවන්න නොහැකි මට්ටමට පහත වැටුණා. බංකොලොත් තුනා අපි නන්නත්තර වෙලා හිටියේ. නමුත් අද එහෙම තත්ත්වයක් නෙවෙයි තියෙන්නේ. ඒ කියන්නේ උදාහරණයක් මගින් කිව්වොත් 2022 ලිඳ මුළුමනින්ම හිඳිලා තිබුණේ. ඒ කියන්නේ උල්පත් වේලිලා උල්පත් වලින් ජලය ලිඳ ලැබුණේ නැහැ. ඒ නිසා මෝටරේ යහුවට හුලං අල්ලනෝ උඩ ටැංකියට වදින්නේ නැහැ. දැන් තියෙන්නේ එහෙම තත්ත්වයක් නෙවෙයි. ලිඳේ ජල මට්ටම පොඩ්ඩක් පහළ ගිහින් තියෙනවා. తాවකාලිකව. හැබැයි තාම හුලං අල්ලන මට්ටමක් නැහැ. මොකද ඇමරිකන් ඩොලර් බිලියන 7කට ආසන්න සංචිතයක් අපි සතුව තියෙනවා. ඒ ඔක්කොටම වැඩිය අපි IMF එකේ සහතික, ඒ වගේම Fitch Ratings, Moody's, Standard and Poor's වගේ ණය ශ්‍රේණිගත කරන ආයතන අපි වෙනුවෙන් ලබා දීපු ණය ශ්‍රේණි සහතික ඉතාමත් හොඳ ලෙවල් එකක තියෙනවා. ඉතින් ඉන්දියාවේ මෝදි තමන්ගේ ජනතාව අමතලා හැකිතාක් ආනයන භාණ්ඩ සීමා කරන්නට, තෙල් පරිභෝජනය අඩු කරන්නට කියලා ජාතියෙන් ඉල්ලනකොට ලංකාවේ ඔහොම එකක් ඉල්ලුවොත් ඒක අපේ සමාජ ජාල මාධ්‍යවල විහිළුවට ලක් කරනවා. ඒක තමයි අපේ හැටි. ඕනෑම උත්තුංග සංකල්පයක් ලංකාවේ සමාජ ජාල මාධ්‍ය ඇතුලේ විහිළුවට ලක් වෙනවා. ඉතින් මේක ජාතියක් හැටියට හරි අවාසනාවන්ත තත්ත්වයක්. මොකද සත්‍ය විහිළුවට ලක්වීම අසත්‍ය ඉස්මතු වෙන්න, ජනගත වෙන්න විශාල සානුබලයක්. ඒ නිසා මම නැවත කියනවා මේ වෙලාවේ ආණ්ඩුව නිල වශයෙන් නිවේදනයක් නිකුත් කළ යුතුයි. විශේෂයෙන්ම තෙල් පරිභෝජනය සම්බන්ධයෙන්. නැත්නම් මේක මේ සංචිත ලෙවල් එක තව පහත වැටෙන්න පුළුවන්. ඒක හොඳ තත්ත්වයක් නෙවෙයි. ඔබ දන්නවා අපේ හાર્ට් එකේ හෘදය සංසරණ වේගය අඩු වුණත් නැත්නම් රක්ත හීනතාවයක් ඇති වුණත් ඒක වෙනත් ලෙඩකට හේතුවක් වෙනවා. ඉතින් ඒ නිසා ආණ්ඩුවට දැන් තියෙන්නේ පැහැදිලිව රුපියල ආරක්ෂා කරගන්න ප්‍රශ්නයක්. විපක්ෂයට දැන් තියෙන්නේ මහින්ද මහත්තයා ආරක්ෂා කරන තත්ත්වයක්. එතකොට දෙගොල්ලන්ටම විශාල අභියෝග දෙකක් තියෙනවා. මොකද කපිල චන්සේන මහත්තයා දැන් පණ පිටින් නැහැ. හැබැයි ඔහු මුලින් ප්‍රකාශයේදී පැහැදිලිව සඳහන් කළා අපි දැක්ක මාධ්‍යවල යනවා අවස්ථා තුනකදී රුපියල් මිලියන 60ක්, ඒ කියන්නේ රුපියල් මිලියන 20 බැගින් කෝටි 6ක් මහින්ද මහත්තයාට දුන්නා කියලා. අනිත් එක තමයි කපිල චන්සේන කියන ඒ මහත්මයාට තනියෙන් මේ වගේ විශාල ගනුදෙනුවක් තනියෙන් කරන්න බෑ. ඒතකොට ඒක වටා විශාල ජාලයක්, ලින්ක් එකක් තියෙන්න ඕන. මොකද ඔහුට තනියෙන් කරන්න බෑ. ඒක විහිළුවක්නේ. එයාට තනියෙන් ඒක කරන්න කොහොමදත් බෑ. ඒතකොට අපිට තේරුම් ගන්න තියෙන්නේ විශේෂයෙන්ම මිනිස්සු හැටියට මුදල් කියලා කියන්නේ සමහර අවස්ථාවල සර්පෙක්. බුදුහාමුදුරුවෝ එක වතාවක් ආනන්ද හාමුදුරුවන්ට මුදල් පසුම්බියක් පෙන්නලා අහනවා ආනන්ද සර්පයා දුටුවාද කියලා. දුටුවේ සාමීනි කියනවා. ඒ නිසා මේ මුදල් මතම ජීවිතය ෂේ වෙන්න දීම ශ්‍රී ලාංකිකයෝ හැටියට නැවත හිතන්න. ඔබ මොන තනතුරක හිටියත් අපරාධයක් කළොත් ඒක ඉස්මතු වෙනවා. බලන්න 2013 කියන්නේ අද ඉඳලා ගත්තොත් දශකයකට වැඩි කාලයක් සිද්ධ වෙච්ච දෙයක්. ඒ වගේම රටමස්ථානයේ සිද්ධියක් කලින් සිද්ධියක්. එතකොට මේ අපරාධයකට සම්බන්ධ වීම, අනුබල දීම, ක්‍රියාශීලීව ඒකේ යෙදීම දශකයක් ගියත් පළ දෙනවා. ඒ සබදාහමේ රිද්මය මේක තමයි විශ්ව නීතිය. ඒක බුදුහාමුදුරේ ධර්මයක්, යේසුස් වහන්සේගේ ධර්මයක්, නබිනායකතුමාගේ ධර්මයක් ඔක්කොටම පොදුයි. ඉතින් මගේ නම් පෞද්ගලික අදහස මේ සිදුවීම් දෙකේදීම විශාල පණිවිඩයක් රජයේ සේවකයන්ට, දේශපාලකයන්ට, ආගමික නායකයන්ට සබදාහම ලබා දීලා තියෙනවා. ඉතින් ඒ අටමස්ථානයේ සිද්ධිය අපි දන්නේ නැහැ මොකද ඇත්ත නැත්ද. කොහොම වුණත් ඒ වගේ දේවල් කරන අනිකුත් භික්ෂුන්ටත් ප්‍රවේශම් වීමේ අවශ්‍යතාවයක් තියෙනවා. අපි දන්න උතුරු මැද පළාතේ තවත් ඒ වගේ ඊට වඩා වැඩි සිදුවීම් කරන තවත් අය ඉන්නවා. බිස්නස්මන්ලා ඒගොල්ලෝ ගැන අපි කියලා තියෙනවා. පැහැදිලිව කියලා තියෙනවා. ඉතින් ඒ නිසා මේ සිටුේෂන් එක
සබාදහම නඩුව අහන කාලයක්. විශේෂයෙන්ම මේ අවුරුද්ද තමයි ඒ සඳහා අන්තිම ශේෂ වෙච්ච අවුරුද්ද. මේ අවුරුද්දේ සබාදහම නඩුව අහන්න නැත්නම් 27 නඩුව අහන්න තියෙන සම්භාවිතාව ඉතා අඩුයි. ඒක අපි අද නෙවෙයි කිව්වේ මීට ගොඩක් කලින් කියපු කතාවක්. මේවා වාචාර්ථයෙන්ම තේරුම් ගන්න නැතුව පොඩ්ඩක් ඇතුලෙන් හිතන්න පුළුවන් නම් අපිට ලස්සන රටක් හදා ගන්න පුළුවන්. මම හැමදාම කියන උදාහරණයක් තමයි යාළුවනේ, හුස්ම ගන්න ගමන් කෙලගිලින්ට බෑ. බෑනේ. try කරලා බලන්නකෝ. බෑ. ඒකේ අදහස මොකද්ද? යමක් ලබා ගන්න නම් තව දෙයක් කැප කළ යුතුමයි. ඒක තමයි ඇත්ත කතාව. යමක් ලබා ගන්න තව දෙයක් කැප කරන්න ඕන. ඒ කැප කරන හොඳම විකල්පයට අපි කියනවා ආර්ථික විද්‍යාවේ opportunity cost. ආවස්තික පිරවැය. එතකොට දැන් මේ රටේ ප්‍රබුද්ධ ජනතාවට ප්‍රශ්නයක් තියෙනවා. නීතියේ ආධිපත්‍ය රකින්න ඕනද? මහින්ද මහත්තයා රකින්න ඕනද? ප්‍රශ්නයක්. නේ? ඒ වගේම තමයි ආණ්ඩුවටත් ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා. අපි කොහොමද රුපියල ෂෙයා වෙන්න නොදී, ඒ කියන්නේ ඇමරිකන් ඩොලර් එකේ මිල උඩට ගිහිල්ලා රුපියල පල්ලෙහාට එන එක නවත්ත ගන්න කොහොමද කියලා විශාල පෙර සූදානමකට යන්න වෙනවා. මොකද නාස්පුඩුව ගාවට යට වෙනකන් ඉන්නේ නැතුව මේ සඳහා දැම්ම දැනුවත් කළා රටේ ජනතාව සහ විශේෂයෙන්ම මාකට් ඉකොනොමියගේ දිශානතිය වෙනස් කර ගන්න ඕන. වෙලාවකට මට හිතෙනවා පහුගිය කාලේ වාහන ගෙනාව වැඩි දෝ කියලා. නිකන් ওই බස් වලට එහෙගෙම පොඩ්ඩක් කරලා ඉන්නකොට යන වාහන 20ක් 30ක් ගන්නහම කොළඹ නම් එකෙන් 10ක් 3 එකක් විතර තියෙන අලුත් වාහන. එක්කෝ BYD එක්කෝ වෙසෙල් යාරිස් වගේ අලුත් මාදිලිය වාහන යන්නේ. එකෙන් පේන්නේ පහුගිය දවස්වල අපි විශාල මුදලක් වාහන වෙනුවෙන් වියදම් කළා. ඒවා රුපියල් නෙමෙයි ඩොලර්. ඉතින් ඒ නිසා තමයි ශ්‍රී ලංකා රේගුව කස්ටම් එක ඉතිහාසයේ විශාලම බදු ආදායම උපයාගත්තේ. ඒක මහා ජයග්‍රහණයක් නෙවෙයි. මම නම් දකින්නේ ජයග්‍රහණයක් නෙවෙයි. ඒක ඔටෝමැටිකලි වාහන ආනයනය වැඩි වීම නිසා එතන උපයාගත්ත ටැක්ස් එකක්. ඒක මොකද ජයග්‍රහණයක් එතන. ඒක හරියට පොලිය මත 10%ක් ගහලා බදු ආදායම වැඩි කරනවා වගේ වැඩක්. ඒවා නෙවෙයි රටක දියුණුව මනින්නේ. පුද්ගලයන්ගේ ආදායම් බදු IIT හෝ CIT ඒ කියන්නේ ආදායම් බද්ද වැඩි නම් තමයි රටක ආර්ථික දියුණුව මනින්න පුළුවන් වෙන්නේ. මොකද ලාභය මත පනවන බද්දක් තමයි ආදායම් බද්ද. විශේෂයෙන්ම ඔය වැට් ඇතුළු අනිකුත් බදු සමාජ ආරක්ෂණ බද්ද වගේ ඒවා ටර්න් එක පිරවැටුම මත අය කරන බදු. ඒ නිසා අවසාන වශයෙන් මම ඔබට මතක් කරන කාරණා දෙකක්. එකක් තමයි කැප කරන්නේ නැතුව කිසිම දෙයක් ලබා ගන්න බෑ. දැන් ජන සමාජයේ ප්‍රශ්නයක් තියෙනවා. මේකට නීති ආධිපත්‍ය රැකීමේදී සමහර දේවල් කැප කරන්න සිද්ධ වෙනවා. ඒක තුලනාත්මකව ගන්න ඕන. දෙවෙනි එක තමයි ආණ්ඩුවට රුපියල ආරක්ෂා කරගන්න වැඩපිළිවෙලක් හදන්න ඕන. නැත්නම් අපි දන්නවා සීසෝවක් ගත්තොත් සීසෝවේ දෙකොන එකක් පැත්තක් උඩ යනකොට අනිත් පැත්ත යට යනවා. අනිත් පැත්ත උඩ යනකොට අනිත් පැත්ත යට යනවා. ඕක තමයි විනිමය අනුපාත කියන්නේ. ශ්‍රී ලංකා රුපියල සහ ඇමරිකන් ඩොලර් එක සීසෝවේ දෙපැත්තේ වාඩි කළොත් ඩොලර් එකේ මිල ඉහළ යනවා කියන්නේ රුපියලේ වටිනාකම පහළ යනවා කියන එක. ඒ කියන්නේ ඩොලර් එකක් මිලදී ගන්න වැඩි රුපියල් ප්‍රමාණයක් ගෙවනවා කියන්නේ රුපියල ෂේ වීමක්. අපි ඔක රුපියල බාල්දු වීමක් හැටියටත්, මස්ත බාල්දු වීම හැටියටත්, කුල කුජීත වීම හැටියටත් පහුගිය කාලේ කතා කරලා තියෙනවා. විශේෂයෙන්ම දැන් මෑත කාලේ මේ ආසන්න මාසවල ශ්‍රී ලංකා රුපියල් 300ක් තමයි ඩොලර් එකකට සමාන වුනේ. ඒ කියන්නේ ඩොලර් එකක් විකුණුම් මිල වාණිජ්‍ය බැංකු රුපියල් 300 වගේ ලෙවල් එකක තිබුණේ. ගැනුම් මිල 293ක් වගේ තිබුණේ මේ මාස කිහිපයකට කලින්. හැබැයි දැන් ඒක වාණිජ්‍ය බැංකු වලින් අපි ඩොලර් මිලදී ගන්නකොට ඒකේ වටිනාකම 325 මට්ටමට ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ රුපියල ඩොලර් එකත් එක්ක සමාන වෙන්නේ ඩොලර් එකෙන් කලින් 300න් පංගුවයි රුපියල දැන් 325න් පංගුවයි. ඒ කියන්නේ 300න් පංගුවට වඩා 325න් පංගුව කුඩාය කියන එක ඔබ දන්නෝ. එහෙනම් අපේ ලංකාව ඇතුලේ රුපියල යම් බාල්දු වීමක් වෙලා තියෙනවා.
හොඳට මතක තියාගන්න අවප්‍රමාණය සහ ෂෙයා වීම කියන්නේ දෙකක්. අවප්‍රමාණය කියන්නේ මූල්‍ය බලධාරියා හැටියට ශ්‍රී ලංකා මහ බැංකුව දේශීය මුදලේ විදේශීය වටිනාකම පහත හෙලීම. පහත හෙලීම කියන්නේ කරන වැඩ. මහ බැංකුව විසින් හිතාමතාම විනිමය අනුපාත වෙනස් කරනවා. පහත හෙලනවා. ඒක වෙනයි. හැබැයි ඉල්ලුම් සැපයුම් බලවේග අනුව විනිමය අනුපාත රුපියලේ මිල අඩුවීම නැත්නම් ඩොලරයේ මිල වැඩිවීම විනිමය අනුපාත ෂෙයා වීමක් නැත්නම් බාල්දු වීමක් හැටියට අපි සලකන්නේ. මොකද ලංකාවේ තියෙන අශුද්ධතාව වීමක්. ඒ කියන්නේ 100%ක්ම විනිමය අනුපාත පාවෙන්න ඉල්ලුම් සැපයුම් බලවේග අනුව ඉඩ නොදී මූල්‍ය බලධාරියා හැටියට මහ බැංකුව මැදිහත් වෙනවා අවශ්‍ය විටක. ඒ නිසා මේක අශුද්ධතාව වීමක් හැටියට තමයි PO ඉකෝන් වල අපි සලකා බලන්නේ. ඒ නිසා පාවෙන විනිමය අනුපාතයක් තමයි රටකට ගැලපෙන්නේ. ලංකාව බංකොලොත් වෙන්න 2022 මූලික හේතුවක් උනේ එවකට ඉඳපු මහ බැංකුවේ ඇතැම් නිලධාරීන් විසින් ශ්‍රී ලංකා රුපියල 180 වගේ ලෙවල් එකක බලෙන් තියාගෙන හිටියා. එතකොට ඇත්ත වෙළඳ පොලේ විනිමය අනුපාත තිබුණේ 220 230 240 වගේ ලෙවල් එකක. අවසානයේ මහ බැංකුව සතු ඩොලර් සංචිතෙත් නැති වෙලා ගියා. රුපියලත් නැති වෙලා ගියා. ආණ්ඩුවත් නැති වෙලා ගියා. ඊට පස්සේ ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් දුන්නා. එවකට ඉඳපු මහ බැංකුවේ නිලධාරීන් සහ ඉඳපු දේශපාලඥයෝ තමයි මේකට බංකොලොත් කළේ කියලා උසාවි තීන්දුවකුත් ආව මගේ මතකයේ හැටියට. මේක දේශපාලන කතාවක් නෙවෙයි. මේ තමයි රියැලිටි එක. මේක තමයි සත්‍ය. මේක තමයි ඇත්ත. ඇත්ත දෙකක් නෑ. ඇත්ත තියෙන්නේ එකයි. ඒක මම කිව්වත් වෙන කෙනෙක් කිව්වත් ඒක එකක් වෙන්න ඕනේ. ඒ නිසා මේ වීඩියෝස් බලනකොට මම හැමතිස්සෙම උත්සාහ ගන්නේ ඔබව දැනුවත් කරන්න මිසක් ඔබේ මතය වෙනස් කරන්න නෙවෙයි. මගේ යාළුවෝ ඉන්නෝ, පොහොට්ටුවේ අය ඉන්නෝ, සජිබේ අය ඉන්නෝ, ජවිපේ අය ඉන්නෝ, දිලිත් ජයවීර මහත්තයා පක්ෂ කට්ටිය ඉන්නෝ, තව විවිධ අය ඉන්නෝ. එතකොට මම මේ කියන්නේ කිසිම දේශපාලන කතාවක් නෙවෙයි. හැබැයි ඒත් සමහර අය අහනවා මේ ආණ්ඩුවට කඩේ යනවාද කියලා. මම දන්නේ ඇත්ත කිව්වහම කොහොමද කඩේ යන්නේ කියලා. ඒ නිසා මම නැවත ඔබට අවධාරණය කරනවා. මේක අපි සත්‍ය දකින්න ගන්න උත්සාහයක්. සමාජයක් පවතින්න ලැජ්ජාව සහ බය කියන දෙක තියෙන්න ඕන. විශේෂයෙන්ම නීතියට තියෙන බය. සමාජය තුල තමන් වැරදි කළාම තියෙන ලැජ්ජාව. මේ ලැජ්ජාව බය කියන්නේ ලෝක පාලන ධර්ම දෙකක්. මේ දෙක නැති වෙච්ච දවසට ඕනෑම සමාජයක්, ඒක ලංකාව වෙන්න පුළුවන්, ඇමරිකාව වෙන්න පුළුවන්, ස්විට්සර්ලන්ත වෙන්න පුළුවන්, ඕස්ට්‍රේලියාව වෙන්න පුළුවන්, ඕන සමාජයක් බිඳ වැටෙනවා. එකක් නීතියට බය නැතිවීම, අනික තමයි ලැජ්ජ නැතිවීම. ඒ නිසා දැන් මේ සමාජය ඇති වෙච්ච බොහොමයක් ප්‍රශ්න මූල්‍ය වංචාව වෙන්න පුළුවන්, අපයෝජන වෙන්න පුළුවන්, විවිධ අක්‍රමිකතා වෙන්න පුළුවන්, වගකීම් ඉෂ්ට නොවීම වෙන්න පුළුවන්. මේ සියල්ලටම මුල ලැජ්ජාව බය නැතිවීම සහ වගවීම නැතිවීම. වගවීම කියන්නේ තමන්ගේ හේතු සාක්ෂියත් එක්ක එකට හිට ගන්න අපිට පුළුවන් වෙන්න ඕන. මොකද මුළු ලෝකෙම ඔයාට බැන්නත් ඔයාට දුක් වෙන්න දෙයක් නැහැ. හැබැයි ඔයාට බැන්නොත් ඒක තමයි අවසානයේ ජීවිතෙන් සමුගන්නත් වෙන්නේ. ඒ නිසා පුද්ගලයෙක් සියදිවි නසා ගැනීම කියන එක හරිම අවාසනාවන්ත දෙයක්. ඒ තැනට අපිපත් වෙන්න කලින් අපේ බලය තියෙන කාලේ අපි බලය පාවිච්චි කළ යුත්තේ ඊටාත්ම එක වතාවක් නෙවෙයි 100,000 වතාවක් හිතලා. සමහර වෙලාවට රජයේ සේවක ඔබට ඉහළ නිලධාරීන් කියන්න පුළුවන් මෙහෙම කරන්න කියලා. වාචිකව කියන කිසිම දෙයකට ඔබ ඇක්ෂන් ගන්න එපා. රිස්ක් එකක් තියෙනවා. ඒකේ ડોකියුමන්ට් එක ලිඛිතව ෆොටෝකෝපියක් ගහලා නිවසේ ගෙනත් තියාගන්න. හේතුව යම් විදිහකට ඔබ රිටයර් වුණා තව අවුරුදු 13කින් 15කින් ඔබ FCID හෝ උසාවි වලට කැඳවන්න පුළුවන්. අන්න එදාට ඔයාගේ නිර්දෝෂීභාවය ඔප්පු කරන්න නම් අදාළ තීන්දුවේ ලිඛිත යමක් තියෙන්න ඕන. නැතුව අහවලා වාචිකව කිව්වට එයා පිළිගන්නේ නැහැ. ඒ නිසා ගොඩක් දේශපාලඥයෝ, රජයේ සේවකයෝ සහ සංස්ථාවල සභාපතිලා, ඩිරෙක්ටර්ස්ලා පාවිච්චි කරන්නේ බොයිලර්ස් කුකුල්ලු හැටියට. ඇයි ඒ? බොයිලර් කුකුල හදන්නෙම කිලෝ ගාන ආපු ගමන් මසට විකුණන්න. ඒකට මගේ යාළුවෙක්
පද්‍යපන්තියක් ලියලා තිබුණා මේ කුකුල් ප්‍රේමය කියලා. ඒ කියන්නේ කුකුලයි කිකිලි ඉන්නෝ කුකුල් කොටුවක. ඉතින් දෙන්නම දන්නෝ මේ කිලෝ ගාන ආපු ගමන් යන්න වෙනවා කියලා. මස් කඩේට. ඉතින් දවසක් කර කුකුලා කිලෝ ගාන බලනකොට ග්‍රෑම් 100ක් අඩුයි. ඉතින් ඒ ග්‍රෑම් 100ක් අඩු වෙච්ච නිසා එයා නැවත මේ මස් කරන්නේ නැතුව දාන කුකුල් කොටුවට. දැම්මහම එයා කිකිලිට ගිහින් කියනවා මගේ පණ ඔයා මට බලන්න නැවත පුළුවන් වුණා. හේතුව මගේ ග්‍රෑම් 100ක් අඩු හින්දා මම අද නිදහස් වුණා කියලා. ඊගාන කිකිලි කියනවා අනේ ඩාලින් ඔයා එහෙනම් අද නොකා ඉන්න. අද ඩයට් කළොත් ඔයාට තව ග්‍රෑම් 100ක් අඩු කරගන්න පුළුවන්. එතකොට අපිට තව දවස් කිහිපයක් මේ විදිහට ප්‍රේමයෙන් ඉන්න පුළුවන් කියලා. ඒතර මම ඒක කියන්න උත්සාහ ගත්තේ. ඒ සාහිත්‍ය කතාවක්. නමුත් ලංකාවේ දේශපාලනය සහ රජයේ සේවකයා කියන්නේ බොයිලර් කුකුල්ලු සහ ඒ මස් කරන ෆාම් එක අයිති කෙනා හා සමානයි. දේශපාලඥයා තමයි ෆාම් එක අයිති. රජයේ සේවකයා සහ ඒ දේශපාලන පත්වීම් තමයි බොයිලර් කුකුළු බවට පත් වෙන්නේ. කවදාවත් දංගෙඩියට දේශපාලඥයා යන සම්භාවිතාව ගොඩක් අඩුයි. අපි නෑ කියන්නේ නෑ දැන් මේ ආණ්ඩුව යටතේ ඇත්තටම යනවා. හොඳයි ඒක. ඉතින් මේ කතාව පතර තියාගන්න. ග්‍රෑම් 100ක් වැඩි වුණ ගමන් එයාගේ ජීවිතේ අවසන් වෙනවා. ඒ නිසා රජයේ සේවයේ ඉන්න මගේ යාළුවෝ කවුරුවත් බොයිලර් කුකුලෙක් කිකිලියෙක් වෙන්න උත්සාහ ගන්න එපා. හේතුව අපි ඉපදිලා තියෙන්නේ යම් සමාජ වගකීමක් ඉෂ්ට කළා මෙතනින් සමුගෙන යන්න මිසක් කාගේවත් බොයිලර් කුකුලෙක් වෙන්න නෙවෙයි. මොකද මේ බුද්ධෝත්පාද කාලයක ඉපදිලා විශේෂයෙන්ම මේ ධර්මයේ තේරුම් ගන්න බුද්ධියකුත් ලැබිලා විශ්වවිද්‍යාලවල ගිහිල්ලා උපාධි පශ්චාත් උපාධි ලබාගෙන විදේශ රටවල් වල ගිහිල්ලා පුහුණු වීම ලැබලා අතපය හොඳට හදාගෙන සමාජ සම්බන්ධතා හදාගෙන අවසානයේ අවාසනාවන්ත ලෙස සියදිවි වෙනසා ගන්නවා කියන්නේ බෞද්ධයෙක් හැටියට අපි දන්නවා ඒක අර පුස්ස බින්ද වගේ වැඩක්. ඒ හින්දා නැවත කියනවා ලෝකෙ වෙනස් වෙනවා. අපිට කවදාවත් ධාර්මික සමාජයක් අපේක්ෂා කරන්න බෑ කවදාවත් මේ සදාකාලික. අපි දන්නවා මීට අවුරුදු දහස් ගානකට කලින් සොක්‍රටිස්ගේ කාලේ එය ග්‍රීසියේ ප්‍රජාතන්ත්‍රවාදී බිහි වෙච්ච කාලේ මුල් යුගයේ සොක්‍රටිස් ඇත්ත කියලා එයා වසපානය කරනවා. ඒතර එදත් තිබුණේ අසාධාරණ දේශපාලනයක්. එදා ඉඳපු විතණ්ඩවාදීන් කියන දේශපාලඥයෝ අන්ත දූෂිතයි. ඒ දූෂිතභාවය සොක්‍රටිස් හෙළි කළ හින්දා ඔහුට ජීවිතයෙන් සමුගන්න සිද්ධ වෙනවා. එතකොට අද ඒහා සමාන සහ ඊට අඩු වැඩි වශයෙන් මේ නීතිය බලයට තියෙන අය අතකොළුවක් හැටියට පාවිච්චි කරනවා. ඒ නිසා අර මාක්ස් කියපු වගේ මේ මාකට් ඉකොනොමියක ඇතුලේ සුද්ධ වූ සියල්ල දූෂිතයි. ඒකෙදී ආගමික ආයතන පමණක් දූෂිත නොවි තියෙන්නේ නැහැ. මොකද එතෙන්ට සමාජිකයෝ ඇතුළත් වෙන්නේ මේ මහා සමාජයෙන් නිසා. ඒ නිසා අපිට ලෝකයේ සියල්ල හදන්න බෑ. මගේ යාළුවනේ අපිට පුළුවන් එක දෙයක් තියෙනවා. ඒ තමයි අපි හැදෙන එක සහ වංචා දූෂණ ඕනපදම් කරන්න හැකියාව තියෙද්දි එහෙම නොකර ඉන්න පුළුවන් නම් ආන් ඒක තමයි සැබෑ පෞරුෂත්වය කියන්නේ. එහෙම නැතුව වංචාවක් කරන්න හැකියාවක් නැති මිනිස්සෙක් වංචා දූෂණ වලට සම්බන්ධ වෙන්නේ නැහැ කියන එක අර කැතගෑණිගේ පතිවත වගේ. කැතගෑණිගේ පතිවත ඔටෝමැටිකලි ආරක්ෂා වෙනවා. මොකද ඉල්ලුමක් නැති හින්දා. ඒ නිසා මම රාජ්‍ය සේවයේ ඉහළ ඉන්න අපේ යාළුවන්ට කියන්නේ විශේෂයෙන්ම SLS ඔෆිසර්ස්ලාට සහ එතනින් උඩ ඉන්න මේ තීරණාත්මක තීන්දුව ගන්න යාළුවන්ට කියන්නේ ඔයා සමහර දෙගිඩියාවෙන් තීන්දුවක් ගන්න එපා. තව කෙනෙක් එක්ක සාකච්ඡා කරලා අඩුම ගානේ ඒ තීන්දුව ගත්තේ ඇයි කියලා පොතක ලියන්න. පොතක ලියන්න මේ තීන්දුව ගත්තේ මේ නිසා කියලා. ආන් එතකොට කිසි අවුලක් නැහැ. තව අවුරුදු 10කින් ඔයාට ප්‍රශ්නයක් ආවත් ගිහින් පෙන්නන්න පුළුවන්. මෙන්න තීන්දුව ගැනීමේ පොත. හරි. නැතදී අවුරුදු 10 යනකොට ගන්න තීන්දුව අමතකත් වෙන්න පුළුවන් නේ. ඇත්ත ඒකනේ. එන අවසාන වශයෙන් කියන්නේ විපක්ෂයට තියෙනවා මහින්ද මහත්තයා බේරා ගැනීමේ අභියෝගයක්. ආණ්ඩුවට තියෙනවා රුපියල ආරක්ෂා කරන අභියෝගයක්. මේ දෙකම ලේසි නෑ. නීති ආධිපත්‍ය තුල තමයි මහින්ද මහත්තයා බේර ගන්න වෙන්නේ. ඒ වගේම විදේශ විනිමය හිගයක් ඇතුලේ ගෝලීය අර්බුදයක් ඇතුලේ තමයි රුපියල ආරක්ෂා කර වෙන්නේ.
ඒ නිසා දෙගොල්ලොම අභියෝගයක් ඇතුළේ ඉන්නේ. මතක තියාගන්න හැම දෙයකම ආවස්තික පිරවැයක් තියෙනවා. හුස්ම ගන්න ගමන් කෙලකිලින්න බෑ කියන්නේ ඔන්න ඔය නිසා තේරුම් ගන්න පහසු වෙන්න කිව්වේ. ඒ නිසා මගේ යාළුවෝ හැම දෙනාටම ඉතාමත්ම වාසනාවන්ත කාලවකවානුවක් උදා වෙන්න කියලා සුබ පතනවා. මොකද මේ මාසය කියන්නේ සුවිශේෂී මාසයක්. එක පැත්තකින් කුජගේ ස්වක්ෂේත්‍ර චලිතය මේෂ රාශිය තුල ආවේගශීලී මිනිස්සු තමන්ගේ ලේ කෝප කරගෙන කෑ ගහන්න පුළුවන්. සෝබාදහම කැළඹෙන්න පුළුවන්. හැබැයි සෝබාදහම කැළඹුණත් ලෝකෙ කැළඹුණත් ඔයාගේ මනසින් ඔයා නිවිච්ච කෙනෙක් වෙන්න උත්සාහ ගන්නවා නම් ඉතා පහසුවෙන් hina වෙලා ජීවිතේට මුහුණ දෙන්න පුළුවන්. ඇත්තටම ජීවිතය කියන්නේ මේ දඟලලා ලබා ගන්න දෙයක් නෑ. ජීවිතය කියන්නේම බොහොම උපේක්ෂාවෙන් අර මුදිතාව සහ උපේක්ෂාව තියෙන මේ ලෝකේ ජීවත් වෙන්න පට්ට ලේසි. ඒක බෞද්ධයෙක් හැටියට ඔබට දසමේ ප්‍රයෝජන කරන්න පුළුවන් නම් ආන් ඒක තමයි ඇත්ත తත්වය. දැන් අද විශාල සුලිසුකක් ආව මම දන්නවා අපේ යාළුවෝ විශාල ප්‍රමාණයකගේ කෙසෙල් වගාවට හානි වෙලා ඇති. අනෙකුත් එළවලු වගාවන් වලට හානි වෙලා ඇති. එක දිහා බලලා අර මංගල සූත්‍රය කියන වගේ පුට්ටස්ස ලෝක ධම්මේහි චිත්තං යස්සන කම්පති අශෝකං විරජං කේමං ඒතම් මංගල මුත්තම. බොහොම ස්තුතියි.